මේ ලෝකේ අපට හිතාගන්නවත් බැරි අභිරහස් ගණනාවක්ම මේ වෙනතුරුත් සැඟවිලා තියෙනවා. ඒ දේවල් ගැන හොයාගෙන ඒ ඔයාලට අරගෙන එන එක තමයි මේ channel එකේ ප්‍රධානම කාර්යය. ඉතින් මේ වගේ අභිරහස් දේවල් දැනගන්න ඕන නම් channel එකට subscribe කරලා set වෙලා ඉන්න සිලෝන් මිස්ට්‍රි කැෆේ එකත් එක්ක. අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ ඔයාලා ටයිටල් එකේ දැක්ක වගේම ගොඩක් භයානක කෙනෙක් වෙන සෝඩියක් කිලර් ගැන. ඇමරිකන් ඉතිහාසයේ දැනට විසඳගන්න බැරි වෙච්ච සිද්ධියක් තමයි මේ සෝඩියක් කිලර් පිළිබඳ සිද්ධිය. ඇමරිකාවේම තියෙන කැලිෆෝනියා නගරයේ ගොඩක් භීතියටපත් කරපු කාලයක් තමයි 1969 සහ 1974 කාලය. මේ ඔක්කොටම හේතුනේ එකම එක පුද්ගලයෙක්. එයාට නමක් තිබුණේ නැහැ. නමුත් හැමෝම එයාට කතා කරේ සෝඩියක් කිලර් කියන නමින්. 37කට ආසන්න මිනිමැරුම් සංඛ්‍යාවක් කරලා තියෙනවා කියලා එයාගේ මතින් ලියලා තියෙනවා. 1968 දෙසැම්බර් 20 වෙලාව රාත්‍රී 11යි. 17 හැවිරිදි ඩේවිඩ් ෆැරඩේ සහ ඔයිටිලෝ ජෝන්ස් තමන් ජීවත් වෙන නගරය අසල තියෙන ගඟක් අයිනක කාර් පාක් එකක තමන්ගේ වාහනය ඇතුළෙම ඉතාමත් දරුණු විදිහට වෙඩි තියලා ඝාතනයටපත් වෙනවා. සුළු වෙලාවකින් පොලිසිය එතනට එද්දි හරියට මේ කාර් එක ළඟ ඉඳන් මීටර 30ක දුරින් ඔයිටිලෝ ජෝන්ස්ගේ මොරසිරුර හම්බ වෙනවා. ඒත් මේ වෙද්දි ඩේවිඩ් ෆැරඩේ හිටියේ පන පිටින්. ඒ නිසා එයාව ළඟම තියෙන හොස්පිටල් එකට අරන් යනවා. ඒත් ඒ ගෙනෙන අතරතුරදී ඩේවිඩ් ෆැරඩේ අවසනාවන්ත විදිහට මිය යනවා. මේක තමයි සෝඩියක් කිලර්ගේ පළවෙනි මඩ එක. මේ වෙලාවේ කවුරුවත් හිතුවේ නැහැ මේක සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. මෙතනින් පස්සේ මෙයාගේ දෙවෙනි මිනිමැරුම සිද්ධ කරන්නේ 1969 ජූලි 4 වෙනිදා රාත්‍රී 11:12 අතර පමණ. ඒ බ්ලූ රොක්ස් ස්ප්‍රින්ග් පාක් කියන පාක් එකේදී. ඒ හරින අතර තිබුණු කාර් එකක් පැත්තට ෆ්ලෑෂ් ලයිට් එකක් ගහගෙන ඇවිත් 22 හැවිරිදි ඩාරින් ෆෙරන් සහ 19 හැවිරිදි මයිකල් මැගවුට වෙඩි තියලා පැනලා යනවා. ටික වෙලාවකින් පොලිසිය මෙතනට ඇවිත් බලද්දි දෙන්නම පන පිටින් හිටිය. ටික වෙලාවකට පස්සේ ඩාරින් ෆෙරන් මිය යනවා. පසුව පොලිසිය මයිකල් මැගව්ගෙන් ප්‍රශ්න කිරීම කරගෙන යනකොට මයිකල් මැගව් පොලිසියට කියනවා මට වෙඩි තියපු කෙනාගේ හැඩරුව කියන්න පුළුවන් කියලා. මයිකල් කියන විදිහට එයාට වෙඩි තියපු කෙනා තරුණ කෙනෙක්. සාමාන්‍යයෙන් වයස 26-34 කෙනෙක් කියලා තමයි මයිකල්ට මතක තිබ්බේ. ඒ වගේම එයා උස අඩි 6ක් පමණ තිබුණ බව තමයි මයිකල් පොලිසියට කියන්නේ. මේ සිද්ධිය වෙලා පැයකට විතර පස්සේ පොලිසියට කෝල් එකක් එනවා ලේක් හර්මන් පාරේ වෙඩි තැබීමක් සිද්ධ වුණා කියලා. ඒ වගේ මේ කෝල් කරපු කෙනා කියනවා ඒක කරේ වෙන කවුරුවත් නෙවෙයි මම කියලා. 1969 අගෝස්තු 1 ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවුස් පේපර් ආයතන 3කට එකම අත්අකුරු වලින් ලියපු ලෙටර්ස් 3ක් වෙනම හම්බ වෙනවා. ඒ ලෙටර්ස් වල තමන් තමයි මේ සේරම මිනිමැරුම් ටික කරපු බව සඳහන් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි. මේ ලියුම් වල අවසානයේ සිම්බල් එකක්. ඒ කියන්නේ රවුමක් ඇතුළේ ධන ලකුණක් ඇඳපු විශේෂ සලකුණක් තිබුණා. ඉතින් ඒ සලකුණ තමයි දැන් ඔයාලා දකින්නේ. මේ සලකුණ ඒ දවස්වල එයාගේ පුද්ගලික සලකුණක් බවට විශ්වාස කරා. මේ ලෙටර්ස් එක්කම තවත් විශේෂ සිම්බල් වලින් ලියපු ලෙටර් එකකුත් හම්බ වෙනවා. ඒ ලෙටර් එක ඒ නිවුස් පේපර් ආයතන තුනම ඊළඟ දවසේ ප්‍රධාන සිරස්තරයේ විදිහට print කරන්න ඕන කියලා එයා කියලා තිබුණා. එහෙම කරේ නැත්තම් මේ මිනිමැරුම් ටික එක දිගට කරගෙන යනවා කියලා තර්ජනය කරලා තිබුණා. ඒ වගේම ඒ සිම්බල් ටික හරියටම ගැලපුවොත් තමන් කවුද කියන එක හොයාගන්න පුළුවන් කියලා ඒ ලෙටර් වලම තිබුණා. ඊට පස්සේ 1969 අගෝස්තු 7 වෙනිදා තවත් ලෙටර් එකක් හම්බ වෙනවා. ඒ ලෙටර් එකේ තමයි පළවෙනි වතාවට සෝඩියක් කිලර් කියන නමින් එයාව හඳුන්වන්නේ. ටික දවසකට පස්සේ ඒ නගරේ ජීවත් වෙන දෙන්නෙක් විසින් ඒ පත්තර වලින් පර කරපු සිම්බල්ස් වලින් කියන දේ විසඳනවා. ඒක කියලා තිබුණා මේක. මිනි මරන්න මම හරි ආසයි. ඒ දේ හරි විනෝදයි. විනෝදාංශයට සතු මරණට වඩා මේක ගොඩක් විනෝදයි. ඇයි කිව්වොත් මිනිස්සු තමයි මේ ලෝකේ භයානකම සත්වය. ඒ විතරක් නෙවෙයි. මිනි මරණය ගොඩක් ත්‍රාසජනකයි. මම මැරුණොත් මම මේ ලෝකේ ආයෙම ඉපදෙනවා. ඒ මම මරපු සියලු දෙනාම මගේ වහල්ලු විදියට ඉඳීවි. මම මගේ නම කවදාවත් එලි කරන්නේ නැහැ. මොකද ඒක මගේ වහල්ලු රැස් කරන එකට බාධාවක් වෙනවා. ඊට පස්සේ 1969 සැප්තැම්බර් 27 වෙනිදා 22 හැවිරිදි සිසිලියා ඇන් ෂෙපර්ඩ් සහ 20 හැවිරිදි බ්‍රයන් කැල්වින් හාඩ්නෙල් යන දෙන්න සෑන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා කියන වැවයින තැනකට පොඩි පික්නික් එකකට යනවා. ඒ වෙලාවේ එයාලා එතන වාඩිලා ඉද්දි එතන ගහක් පිටිපස්සේ ඉඳන් කවුරු හරි එයාලා දිහා බලන් ඉන්නවා කියලා එයාලට දැනෙනවා. ටික වෙලාවකට පස්සේ එයාලා හිතුව විදියටම මිනිස්සෙක් ඒ ගහ පිටිපස්සේ ඉඳන් එළියට එනවා. ඒ මිනිස්සයා බදක යොදාන වෙස් මූණකුයි එක අතක පිහියකුයි ලණුවකුයි තව අතක පිස්තෝලයකුයි තියන් ඉන්නවා. ඒ වගේම එයාගේ පපුවේ සෝඩියක් සලකුණක් තියෙනවා.
ඊට පස්සේ මේ මිනිස්සයා එයාලව ගහකට තියලා ගැට ගහලා ඉතාමත් දරුණු විදියට පිහියෙන් පාර දීලා එතනින් පිටත් වෙලා යනවා. මෙහෙම කරලා මෙතනින් යද්දි එතන නවත්තලා තිබුණ බ්‍රයන්ගේ කාර් එකේ දොරේ මෙතෙක් කරපු හැම ඝාතනයකම දින ටිකයි සෝඩියස් සලකුණේ පිහියෙන් ඇඳලා යනවා. සිසිලියා හොස්පිටල් එකේදී ජීවිතක්ෂයටපත් වෙනවා. ඒත් බ්‍රයන් එයාගේ පිටට 6 පාරක් පහර දීලා වාසනාවන්ත විදිහට බේරෙනවා. 1969 ඔක්තෝබර් 11 වෙනිදා වොෂින්ටන් නගරයේ රෑ 10ට පමණ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එයා එක්ක ගියපු මගියා විසින් වෙඩි තියලා ඝාතනය කරනවා. එතන පාරෙන් එහා පැත්තේ ගෙවල් වල ඉන්න කීප දෙනෙක්ම මේ සිද්ධිය දැකලා තියෙනවා. ඒ වගේම එයාලා මේ සිද්ධිය පොලිසියට දැනුම් දීලා තියෙනවා. ඒ වගේ මේ විදිහට පොලිසියට දැනුම් දුන්න 3 දෙනාගෙන් එක ගෑනු කෙනෙක් මේ මිනිමරුවව දැක්ක බවත් එයාගේ හැඩරුව පොලිසියට කියන්න පුළුවන් කියලා කියනවා. ඒ හැඩරුව බලද්දි කලින් මයිකල් කියපු හැඩරුවත් එක්ක 100%ක්ම ගැලපෙනවා. කොහොම හරි ගෑනු කෙනාගේ දැනුවත් කිරීමත් එක්ක පොලිසිය එතනට එද්දි ඒ කියපු හැඩරුව තියෙන කෙනෙක්ව පොලිස් නිලධාරීන්ට හම්බ වෙනවා. ඒත් ඉතින් කවුරුවත් එයාගෙන් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව වුණේ සියලු මිනිමරුන්ට කරේ කළු ජාතියෙක් කියලා තමයි පොලිසිය හිතන් හිටියේ. ඒ විතරක් නෙවෙයි මිනිමරුව ඉතාමත් සැහැල්ලු විදියට ඒ පොලිස් නිලධාරීන්ගෙන් ඝාතනයට සම්බන්ධ ප්‍රශ්නකුත් අහලා තියෙනවා. ටික දවසකට පස්සේ ආයෙමත් ඝාතකයා විසින් පොලිසියට ලියුමක් යනවා. ඒක ඔයාලට මම කවදාවත් අල්ලගන්න බැරි බව එදා මම ඔයාලත් එක්ක කතා කරපු බව සඳහන් කරලා තිබුණා. ඒ වෙලාවේ තමයි පොලිසියට දැනුනේ ඉතාමත් භයානක මිනිමරුවෙක්ව මිස් කරගත්තා කියලා. ඉතින් වහාම පොලිසිය විසින් එයාගේ හැඩරුව ඇඳපු ඡායාරූප නගරය පුරාම අලවනවා. ඒ එක්කම කවුරු හරි එයාව දැක්කොත් නැත්තම් එයා ගැන මොන හරි විස්තරයක් දැනගන්න පුළුවන් වුණොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය දැනුවත් කරනවා. ඊට පස්සේ 1970 අප්‍රේල් 20 වෙනිදා තවත් ලෙටර් එකක් හම්බ වෙනවා. ඒකෙදි එයා මේක තමයි මගේ නම කියලා තවත් සිම්බල් වගේක් එක්ක සඳහනක් කරලා තිබුණා. 1970 ඉඳන් 1971 වෙනකම් එයාගෙන් එක දිගට ලෙටර්ස් හම්බ වෙනවා. 1974 තමයි එයාගේ අන්තිම ලෙටර් එක ආවන්නේ. ඒක මේ වෙනතුරු ඝාතන 37ක් කරලා තියෙනවා කියලා එයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එතනින් පස්සේ ඝාතන සිද්ධ වෙන්නේ නැහැ. කොහොම හරි ඊට දශක 3කට විතර පස්සේ ඒ කියන්නේ 2002 දී පොලිසිය විසින් එයා යවපු ලෙටර්ස් වල ඇලවිලා තිබුණු මුද්‍රවල තියෙන කෙලවලින් එයාගේ DNA හොයාගන්න උත්සාහ කරනවා. ඒත් ඒක 100% සාර්ථක වෙන්නේ නැහැ. මේ සිදුවීම වෙලා ටික කාලෙකින් ගැරි ස්ටුවර්ට් කියන කෙනා තමන්ගේ තාත්තා තමයි සෝඩියක් කියලා පොලිසියට දැනුම් දෙනවා. එයාගේ තාත්තගේ නම අර්ල් වැන් බෙස්ට් ජූනියර්. එයාගේ තාත්තා තමයි සෝඩියක් කියලා ඔප්පු කරන්න The Most Dangerous Animal of All කියලා පොතකුත් එයා එළි දක්වනවා. ඒකම පොලිසියට හම්බුණු විස්තර අනුව එයාලා එළි කළපු සෝඩියගේ ඡායාරූපය ගැරිගේ තාත්තගේ ඡායාරූපයටත් හොඳටම ගැලපෙනවා. ඒ විතරක් නෙමෙයි සෝඩියක් ලෙටර්ස් වල my name is කියලා සඳහන් කරලා තිබුණ ඒ සලකුණු එක්ක මෙයාගේ නමත් හරියටම ගැලපුණා. තව සෝඩියක් කියවපු ලෙටර්ස් වල තිබුණු අත්අකුරුත් මෙයාගේ විවාහ සහතිකයේ තියෙන අත්අකුරුත් හොඳට ගැලපෙනවා. හැබැයි මේ ඔක්කොම ගැලපුණත් මෙයා නෙමෙයි සෝඩියක් කියලා ඔප්පු වෙනවා. ඒයි කියලා අපි බලමු. අර ව්‍යාසාතයේ තිබුණු අත්අකුරු ටික ගැලපුවට පස්සේ තමයි මෙයාලා දැනගන්නේ මේක එයාගේ අත්අකුරු නෙවෙයි චර්ච් එකේ ෆාදර්ගේ අත්අකුරු කියලා. ඒ වගේම එයාගේ හැඩරුව 100% ඒ ඡායාරූපයත් එක්ක ගැලපුණා. අවසානයේ සෝඩියක් කියලා දැකපු ගොඩක් අය කියපු එක දෙයක් මේ ගැන ගැලපුණේ නැහැ. ඒ තමයි සෝඩියක් කියලාට ලොකු මූණක් තිබ්බ කියන එක. ගැරි ස්ටුවර්ට් තමන්ගේ තාත්තා තමයි සෝඩියක් කියලා කියන එක ඔප්පු කරන්න සෝඩියක් කියපු ලෙටර්ස් වල තියෙන මුද්‍රවල තියෙන අර කෙලවලින් එයාගේ DNA ටෙස්ට් එකක් ගන්න කියලා කියනවා. හැබැයි පොලිසිය ඒකට අදාළ හරි සාක්ෂි නැති නිසා ඒකට අදිමදි කරනවා. මේ ලිස්ට් එකේ දෙවනියට ඉන්න ප්‍රධානම සැකකරුවා තමයි ලෝරන්ස් කේන් කියන කෙනා. මෙයා තමයි සෝඩියක් කියලා ගොඩක් අය විශ්වාස කරා. මේකට හේතුව තමයි 1962 දී ලෝරන්ස් කේන්ට කාර් ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒකෙන් ආබාධයකට ලක් වෙනවා. අනික සෝඩියක් කියලා යවපු ලෙටර්ස් වල my name is කියලා සඳහන් කරලා තිබ්බ ඒ සලකුණ එක මෙයාගේ නමත් හරියටම ගැලපුණා. ඒකම සෝඩියක් කියලාගේ දෙවෙනි ඝාතනය විදිහට මියගිය ඩාලින් ෆෙරින්ව මෙයා හඳුනන බවත් එයාව දූෂණය කරන්න උත්සාහ කරපු බවත් ඩාලින්ගේ නංගි පොලිසියට දැනුම් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. 4 වෙනි ටැක්සි ඩ්‍රයිවර්ගේ ඝාතනයේදී පොලිස් නිලධාරීන් එදා ප්‍රශ්න කරපු ඒ සෝඩියක් කියලාගේ මූණත් කේන්ගේ මූණත් එක්ක හරියටම ගැලපෙන බව එයාලා කියනවා. ඒ ටැක්සි ඩ්‍රයිවර් එදා ඒ සෝඩියක් කියලා අරගත්ත තැන ළඟින්මයි කේන්ගේ ගෙදරක් තියෙන්නේ. ඊට පස්සේ මේ කේස් එකේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙන ඩෝනා ඇන් ලාස් කියන ගෑනු කෙනා හෝටල් එක නැවතිලා ඉන්න අතර ඒ ගෑනු කෙනා එකපාරටම අතුරුදහන් වෙනවා. පොලිස් ප්‍රශ්න කිරීම වලදී එයා දැනගන්නවා ඩෝනා අතුරුදහන් වෙන දවසේ කේනුත් ඒ හෝටලෙම තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ කියලා. හැබැයි මේ ඔක්කොටම වඩා ප්‍රධාන සාක්ෂියක් තමයි කැතරින් කියන ගෑනු කෙනාගේ සාක්ෂිය.
1970 මාර්තු 22 කැලිෆෝනියාවලදී එයා සෝඩියක් කිලගේ වාහනය ගමන් කරනවා. දැන් මම ඔයාව මරන්න යන බවත් ඊට පස්සේ ඔයාගේ ළමයාවත් මරනවා කියලා එයාලට තර්ජනය කරනවා. ටික වෙලාවකින් වාහනේ ස්ලෝ වෙන තැනකදී ඒ ගෑනු කෙනා එයාගේ ළමයා එක්ක වාහනෙන් එළියට පැන ගන්නවා. ඒක නිසා ඒ දෙන්නගේම ජීවිත බේරෙනවා. මේක සෝඩියක් කියලා ලියපු ලෙටර් වලක් තිබුණා. පොලිසිය ගෑනු කෙනාට කතා කරලා එයාට ෆොටෝස් වගේක් පෙන්නනවා. එතනින් එදා කාර් එකේ හිටපු සෝඩියක් කියලාව හඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට එයා තේරුවේ කේන්ගේ ෆොටෝ එක. අන්තිමට කේනොත් සෝඩියක් කියලා නෙවෙයි කියලා ඔප්පු වෙනවා. අපි දැන් බලමු ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. කේන්ගේ DNA ලෙටර්ස් වල තියෙන DNA එක ගැලපුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එයාගේ ඇඟිලි සලකුණු වගේම සෝඩියක් ලෙටර්ස් වල තියෙන අත්අකුරුත් එයාගේ අත්අකුරුත් ගැලපුණේ නැහැ. අන්තිමට මේ ඡායාරූපෙත් ලාවට එක වගේ පෙන්වන්නට සම්පූර්ණයෙන්ම ගැලපුණේ නැහැ. මේ දේවල් නිසා කේන්වත් සැකකරු ලයිස්තුවෙන් අයින් කරනවා. අපි දැන් බලන්න යන්නේ තුන්වෙනි සැකකාරයාව. පොලිසියට හම්බෙච්ච සාක්ෂි අනුව මෙයා තමයි ඒ සෝඩියක් කියලා 180%ක්ම ඔප්පු වෙන කෙනා ගැන තමයි අපි කතා කරන්නේ. ඒ තමයි ආතර් ලී ඇලන් කියන කෙනා. තුන්වෙනි ඝාතනය. ඒ කියන්නේ පික්නික් එකට ගියපු යුවලට සිද්ධ වුණු ඝාතනයේදී ඇලන් එයාගේ පවුලට ළඟ තියෙන ඇලක් ළඟට ගිහින් එන්නම් කියලා තමයි ගෙදරින් පිටත් වෙන්නේ. එයා එහෙම ගිහින් ආපහු එද්දි එයාගේ ඇඟේ සහ අතේ ලේ පැල්ලම් තිබිලා තියෙනවා. ඒ වගේම ලේ ගෑවිච්ච පිහියකුත් එයාගේ වාහනේ තිබිලා හොයා ගන්නවා. අවුරුදු දෙකකට පස්සේ ඇලන්ගේ යාළුවෙක් ඇලන් තමයි සෝඩියක් කියලා කියලත් එයා තවත් මිනිස් ජීවිත දඩයම් කරන්න යනවා කියලා පොලිසියට ප්‍රකාශ කරනවා. මේ විස්තර ටික දැනගත්තට පස්සේ වහාම පොලිසිය ඇලන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ඇලන්ගේ අතේ තිබුණ වොච් එකේ සෝඩියක් සිම්බල් එක තියෙනවා දකිනවා. ඒ වොච් එකේ තිබුණ ඒ සලකුණ සෝඩියගේ ලෙටවල තිබුණ සලකුණට 100%ක්ම ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි 1971 ඉඳලා 1974 වෙනකන් ඇලන් කරපු අපරාධයක් නිසා සිරගතව තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ අතර සෝඩියක්ගෙන් කිසිම ලෙටරයක් ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ 1991 සෝඩියක් කිලගේ දෙවනි ඝාතනයෙන් බේරිච්ච මයිකල්ගෙන් පොලිසිය ෆොටෝස් වගේක් පෙන්නලා එදා ඔයා දැක්ක කෙනා මේ ෆොටෝස් වල ඉන්නවද කියලා ඇහුවට පස්සේ එයා තෝරන්නේ ආතර් ලී ඇලන්ගේ ෆොටෝ එක. වහාම පොලිසිය ඇලන්ගේ ගෙදර සෝද්දිසි කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී බෝම්බ නිෂ්පාදනය කරන්න අවශ්‍ය ෆෝමියුලා සහ නිෂ්පාදනය කරපු බෝම්බත් හොයාගන්නවා. ඒ විතරක් නෙවෙයි පොලිසියෙන් හොයාගත්ත සෝඩියක්ගේ සපත්තුවල සයිස් එකයි ඇලන්ගේ ගෙදර තිබුණ සපත්තුවල සයිස් එකයි හරියටම ගැලපෙනවා. කොච්චර ඇලන්ට විරුද්ධව සාක්ෂි තිබුණත් අන්තිමට එයා නෙමෙයි සෝඩියක් කියලා ඔප්පු වෙනවා. අපි දැන් බලමු එහෙම වුණේ කොහොමද කියලා. මෙතනදිත් ඇලන්ගේ DNA සෝඩියක් කියලාගේ DNA එකට ගැලපුණේ නැහැ. ඇලන්ගේ අත්අකුරුත් සෝඩියක් ලෙටවල තිබුණ අත්අකුරු වලට ගැලපුණේ නැහැ. ඒ වගේම පොලිසියට හම්බුණු ඇඟිලි සලකුණුත් මෙයාගේ ඇඟිලි සලකුණු එක ගැලපුණේ නැහැ. අන්තිමට පොලිසිය විසින් හෙළි කරපු ඡායාරූපයේ තියෙන මූණත් ඇලන්ගේ මූණ එක ගැලපුණේ නැහැ. මෙයාට නෙවෙයි නම් ඇත්තටම කවුද සෝඩියක් කියලා. දැනට අවුරුදු 50ක් වෙලත් තවමත් අභිරහසක් විදිහට අදටත් මේ සිද්ධාමය පැවතෙනවා. කොහොම හරි මේ තුන්දෙනාගෙන් බලද්දි මම නම් හිතන්නේ ඇලන් තමයි සෝඩියක් කියලා. මෙයාට විරුද්ධව හම්බුන සාක්ෂි බලද්දි එයා තමයි හරියටම ගැලපෙන්නේ. ඉතින් ඔයාලට මේ කේස් එක ගැන හිතන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් සිලෝන් මිස්ටර් කැෆේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න සිලෝන් මිස්ටර් කැෆේ එක. මේ වගේම තවත් රසවත් කතාවකින් අපි ඉක්මනටම හමු වෙමු.